කේක් එක හදලා දාන්න ඕනේ නැත්නම් අපේම කෑ ගහනවා. මොකද්ද කරේ ෆිල්ම් බල බල හිටා. මම පොඩ්ඩක් ඉන්න අපි වීඩියෝ එක. දැන් අපි බාබු දාන්න යන්නේ. Bro please come. Chara say hi. No? අපි බලමු. හත් කරාද? What is this? Hi guys, welcome back to අපේ නාගේ YouTube channel එක. අද 31st night ඉතින් ස්පෙෂල් ඩේට් එකක්. so අපි හිතුවා හෙට පළවෙනි දින නිසා අපේ අම්ම කොහොමද ඉතින් කෑම හදනවා. ඉතින් අද මොනවද හැදුවේ? අපි අද හැදුවා cookies. මම තමයි cookies හදන්නේ. හැබැයි අද්දේ අපේ අම්මගේ. හැන්ඩි කැව්. ඔව් දැන් අපි කේක් එකක් හදන ගමන් ඉන්නේ. ඉතින් රාට තමයි බාබකියු එක දාන්නේ. ඉතින් අපේ බ්‍රෝ එනවා කියලා කිව්වාද අපේ ගෙදර. හැබැයි ඉතින් අපේ ගෙදර තියාගෙන ඉන්නේ නැහැ ඒ ළමයා. මොකද ඒ ළමයාගේ අම්මා කතා කරලා කිව්වා ගෙදර යන්න කියලා 31st night ඒකලා ගෙදර ඉන්න ඕන නිසා. ඉතින් අපි බාබකියු දාලා හැබැයි අපි යවනවද නැද්ද කියලා තාම අපි තීරණය කළේ නැහැ. ඕ අපි ඒක බලමු ආවට පස්සේ. ඉතින් බාබකියු එක දාන වෙලාවට අපි හම්බෙමු. කේක් එක හදලා දාන්න ඕනේ නැත්නම් අපේම කෑ ගහනවා. තැන නටනවා. ඒක වැඩක්වත් ඕගොල්ලෝ කරන්නේ. අනේ අම්මා එහෙම කියන්නේ. කොච්චර උදව් කරාද? මොකද්ද කරේ ෆිල්ම් බල බල හිටා. අප්පච්චි පොල් වහරි ගාලා. ළමයි අපේ අප්පච්චි තමයි අපේ ගෙදර පොල් ගාන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත්. මම මට මේ මහන්නේ. ඉතින් ඒ ඇස්සේ අපේ අම්මගේ මහන්සි නිවා ගන්න මොකක්ද අම්මා කරන්නේ? මේ පුත පොද්ද වදාගන්න. සුදු සුදු මුතුති පුසා. අපේ අම්මගේ මහන්සි නිවා ගන්න අපේම කරන්නේ මේක තමයි. සුදුව ගන්නව අතර නැත්තම් ඈෂ් හරි පොඩිත්තිව හරි ගන්නවා. මොකද මේ ආයි කියන්නේ? කේක් නම් අනුෂා නම් කේක්. බත් නම් මාළු පිණි නම් කවලට ගන්නවා. වාව් ફોකස් එනවා. ගම. For a meanwhile, disfiguring. අපි දැන් කො අපේ බ්‍රෝ අපි දැන් බාබකියු එක දාන්න තමයි රෙඩි වෙන්නේ. so මේක බාබකියු මැෂින් එක ඇත්තටම කරන්ට් එකෙන් යූස් කරන එකක්. hey bro please come. Chara say hi. hi කියන්න. එයා තමයි කරන්නේ මේ වැඩේ. අපි ඉතින් පොඩ්ඩක් කරන්ට් එකෙන් කරන්නේ පොඩක් නිසා පොඩක් දාලා බය චුට්ටක්. චෙක් කවිස් ගෑවිලා ඉන්නේ. චෙෆ් කවි bro කවි. මොකද්ද? ලේක්ස් ඉන්නේ මේ හොටෙල් එක මොකද්ද? අම්මා. ග්‍රෑන්ඩ් කැන්ඩියන් එකේ චෙෆ්. ග්‍රෑන්ඩ් කැන්ඩියන් එකේ චෙෆ් තමයි ඇවිල්ලා තියෙන්නේ. කවිෂ්ක. hi කියන්න. ඉතින් එයා තමයි අද දාන්නේ අපේ බාබකියු එක. මොකද කරන්ට් එකෙන් තියෙන නිසා පොඩ්ඩක් බයයි. ඒක නිසා අපි බ්‍රෝඩ් තමයි ඔක්කොම දීලා තියෙන කරන්න. ඉතින් මල්ලි එන්නේ ඉස්සෙල්ලා අපි කොහොමත් උදේ 8ට විතර අවශ්‍ය කරන කුඩු බඩු ටික ඔක්කොම දාලා ගන්න මැරිනේට් කරන තියලා තිබ්බා. මොකද එහෙම තියන්න ඕනේනේ. ඉතින් උදේ 8 ඉඳන් අපි හැදුවේ කොහොම හරි බාබකියු එක රෑ 8ට වගේ. ඉතින් ගොඩක් වෙලා අපි මැරිනේට් කරන්න තිබ්බා. එතකොට තමයි රස වැඩි වෙන්නේ. done. තව දෙකක් තියෙනවා. මේක මම හිතන්නේ දෙපාරකට දාන්න වෙයි අපිට නේද? මදිනේ. අපි බලමු
ඇතිවෙනවා තිද්දු ටික අපි දෙන්න බඩේ. අද බාබකියු එක අපිට තා මොනවද තියෙන්නේ මම මෑෂ් පොටේටෝ garlic bread අපි අද 31st night අපි ගෙදර තමයි අද සෙලිබ්‍රේට් කරන්නේ මොනවාද අපේ චිකන් සුප් එකත් අපි හදන්න හිතාගෙන මොකද ඒක මැච් වෙනවා. මොකද අපි garlic ඔයාලා බලන්න ගිහලා මෙයා ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න මේ ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න මතකද අපි ලාස්ට් ඉයර්ද මන් දන්නේ නෑ ලාස්ට් ඉයර් නේ මම හිතන්නේ ඔව් මට මතකයි දෙකේ වගේ මොකද අපි කරා මේ ක්‍රිස්මස් ඩිනර් එකක් නේද ඔය එක මම තමයි ඔක්කොම දේවල් මෙයා හැදුවේ ඔව් ස්පැගටි හදලා මොනවද මෑෂ් පොටේටෝ පර්ෆෙක්ට් ඉතින් එතකොට ග්‍රිල් චිකන් හැදුවා. garlic bread. සෝ ඔක්කොම ටික තියලා ඉවරයි. හැබැයි එකක් ඉතුරුයි. අපිට ඒක දාන්න විදිහක් නැහැ. ඒක මිකීට අපි ගෙමුත් දෙන්න බෑ. ඔව් ඒක අපි බවුවට හදනවා. ඉතින් අපි බලමු. Nice. එකක් ඉතුරුයි. But it's okay. අපේ සොයා සෝස් එක තියෙනවා. සොයා සෝස් නෙවෙයි බාබකියු සෝස්. Oh my god. ටාඩා! ඉතින් අපේ බාබකියු ටික දැන් හැදෙන ගමන් තමයි තියෙන්නේ. ටයිමින් කියලා තියෙනවා අපි 45 minutes. So අපි මේක හැදුනට පස්සේ බලමු. කොහේ දෙන්නවත් කරන්නේ එන්න මෙතෙන්ට එන්න. අර ළමයි අම්මා කතා කරනවා මේ එයාට එන්න කියනවා. හත් කරාද? මේ බලන්න guys chicken වල තිබ්බ oil ඔක්කොම යටට ගිහිල්ලා. Oh my god. Hi අපි දැන් හදන්න යනවා mashed potatoes and garlic bread. අපි හදන්නේ garlic bread. ඔව් මම mashed potato එක මෙතන හදනවා. මෙතන අපේ bro එතකොට සුදුරුණු සුද්ධ කරනවා. සුදුරුණු පොඩි කරනවා. ඔව්. යාර දුන්න ඒ වැඩේ. mashed potato එකත් ready. අපිට පොඩ්ඩක් දාන්න ඕන මොනවද? මේ ගම්රිස් ටිකක් දාන්න. ඔව්. mashed potato එක ready. අපේ කෑම වලින් භාගයක් හදලා ඉවරයි. තව මොනවද හැදෙන්නේ අපේ මොනවද chicken soup එකයි garlic bread එකයි. ඔව් ඒ ටිකයි. ඉතින් ඒ ටික කුස්සිය හැදෙන ගමන් අපි දැන් Oh, මං හිතනවා අපි කීයක හැදෙනවා කියලා. Okay. Wow. Nice. අපේ garlic bread ටික හැදෙන ගමන් Oh, sebenarnya ini. අක්කේ මායි දෙන්නම ග්ලව්ස් දාගෙන තමයි බාබකියු කෑවේ. මොකද මේ පාර අපේ අක්කිගේ මගේ දෙන්නගෙම නේල් කලර් එක මාරම් විදිහට ලයිට් කලර්. ඉතින් ඒක නිසා මොකද බාබකියු සෝස් එක අපි අතින් කෑවොත් එහෙම අනිවාර්යෙන් කලර් එක චේන්ජ් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි දෙන්න ග්ලව්ස් දාගෙන
barbecue කෑවේ. ඉතින් ඔහොම තමයි 31st night අපේ ස්පෙෂල් ඩිනර් එක. ඊට පස්සේ 12ට ඉස්සෙල්ලා කොහොමරි අපේ මල්ලිවත් ගෙදෙට්ට යවලා අපි රෙඩි වුණා කිරි උතරන්න. ඉතින් මේ පාර 31st night ඔයාලට කොහොමද? ඔයාලා ෆැමිලි එකත් එක්කද සෙලිබ්‍රේට් කරේ නැත්නම් යාළුවොත් එක්කද? එහෙමත් නැත්නම් ඔයාලා වෙන රටකද හිටියේ? කොහොම වුණත් මම විශ් කරනවා ඔයාලගේ 2026 අවුරුද්දේ ඔයාලගේ ඩ්‍රීම්ස් හැම එකක්ම වගේ achieve කරගන්න පුළුවන් වෙන්න කියලා. So I hope you guys enjoy this video. Thank you for watching and wishing you a very happy new year.